පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන සමාගමකට මුදල් ලබා දීමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා එවන්කාඩ් සමාගමේ ප්‍රධානී නිශංක සේනාධිපති මහතාද අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත පැමිණියා. ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයෙන් පිටතට පැමිණියේ පැය 3කට පමණ පසුවයි. ඒවා අහන්න යන්න එපා අනවශ්‍ය ප්‍රශ්න. මෙතන විජේදාස ප්‍රශ්නයක් කතා කරන්න යන්න එපා. එමන් ඉතින් අහන්න එපා. අනිත් ඇමතිවරු කොහමද? නෑ. ඔව්. ඇයි මට මදුග දෙරන් තහනමක් තියනවද? මට ඕනේ කියලා මට ජනාධිපතිතුමාගේ දරත් යන්න පුළුවන්. ඔබතුමාට මගේ ප්‍රශ්නයකට ඔතනින් එහාට මම කතා කරන්නේ නැහැ. ඔබතුමා කතා කරන මේ ලකුණු දාගන්න ඔබතුමාගේ මොකද්ද මේක? එහෙනම් ආන්න යන්න එපා මෙහා ගන්න. රටේ රස්සාවල් නැතුණ 4000 ගාණක් රණවිරුවන්ට. ඒ ගැන කතා කරන්න. මේ රටේ රණවිරුවෝ ලක්ෂකමාර ගාණ මම පඩි ගෙවල ඒ මිනිස්සු ගෙදර දුක් සුසුම් හෙලනවා. ඒ ගැන කතා කරන්න අනවශ්‍ය කතා කරන්න එපා. රස්සාවල් නැති මිනිස්සු රස්සාවල් ලැබෙන්නේ කොහොමද කියලා කතා කරන්න. එච්චරයි. thank you very much. කිව්වනේ මේ රටේ මිනිස්සුන්ට රස්සාවල් නැති වුණා රණවිරුවන්ට. ඒ ගැන අහනවා. නෑ අමතිවරු ගැන අහන්න එපා. අමතවරු ගැන අහන්න එපා මගෙන්. මොකද්ද? නෑ ඉතින් දැන් මේ 187 වෙනි පාර ගියේ හතර වටේට. තාම යනවා. ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව මගේ මුදල් සියලුම මුදල් විදේශ මුදල්. අද මම ගෙනාපු විදේශ මුදල් 165කින් අඩු කරන් තියෙනවා ලංකාව. හැබැයි මේකට වග කියන්න ඕනේ එක්තරා ක්‍රූර දේශපාලන 4-5 දෙනෙකුයි එකම දේ මේ රටේ දුප්පත් රණවිරුවන්ට රැකියාවල් නැති වුණා. එච්චරයි. thank you.